දැන් ඔයාලට පුළුවන් ඔයා කැමති ජෙස්චර්ස් එකක් මේ විදිහට ස්ක්‍රීන් එක උඩ ඇදලා ඔයා කැමති කෙනෙක්ට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ විදිහට ස්ක්‍රීන් එක උඩ ඇදලා ඔයා කැමතිම ඇප්ලිකේෂන් එකක් ඕපන් කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ විදිහට ඕනම තැනකින් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න වගේම ඔයාලට පුළුවන් මේ විදිහට ස්ක්‍රීන් එක උඩ ඇදලා ඔයා කැමතිම වෙබ්සයිට් එකක් ඕපන් කරගන්න. ඉතින් මේක කරන්න හරිම ලේසි. මුලින්ම ඔයා කරන්න ඕනි Play Store එකට යන්න. දැන් මෙතන gestures කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේ ඇප් එක මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න. දැන් මේ ඇප් එක මෙතනින් ඕපන් කරගන්න. දැන් මෙන්න මේ පළවෙනි ඔප්ෂන් එකට මේ ටික් එක දාගන්න. ඊට පස්සේ මෙන්න මේ agree කියන එක දෙන්න. දැන් මෙන්න මේ install apps කියලා තියෙන ඔප්ෂන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ gestures කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ ටික් එක උඩ ක්ලික් කරලා මෙතන තියෙන allow කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ notification එක ඉස්සරහින් තියෙන ටික් එක දාගන්න. දැන් මෙතන තියෙන allow කියන එක දෙන්න. දැන් මෙන්න මේ disable battery optimization කියන එක ඉස්සරහින් තියෙන ටික් එක දාගන්න. ඊට පස්සේ මෙතනින් allow කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ start service කියන එක දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ වම් පැත්තේ side එකේ මෙන්න මේ වගේ අලුත් site handle එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා මෙන්න මේ settings කියන tab එකට එන්න. ඊට පස්සේ ඔයා ටිකක් පහළට එන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ option ටිකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙන්න මේ width කියන එක පාවිච්චි කරලා මේ handle එකේ පළල අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ height කියන එක පාවිච්චි කරලා මේකේ උස අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් ඔයා කැමති නම් ඔයාට මේ handle එක ඔයාගේ දකුණු අත පැත්තට ගන්න පුළුවන්. මේකට ඔයා මෙන්න මේ right කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට මේක ලේසියෙන්ම touch කරන්න පුළුවන් විදිහට මේ handle එක උඩට සහ පහළට ගන්න පුළුවන්. මේකට මෙන්න මේ location කියන එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් අපි ස්ක්‍රීන් එක උඩ අපිට කැමති gestures එකක් ඇඳලා අපි කැමති කෙනෙක්ට ලේසියම කෝල් එකක් ගන්න විදිය බලමු. මේකට ඔයා මෙන්න මේ gestures tab එකට එන්න. ඊට පස්සේ මෙන්න මේ plus icon එක දෙන්න. දැන් මෙතන ඔයාට කැමති gestures එකක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම example එකක් විදියට capital G අකුර මෙතන අදිනවා. ඉතින් ඔයාට කැමති අකුරක් වචනයක් ඕනම දෙයක් මෙතන අදින්න පුළුවන්. දැන් ඔයා මෙන්න මේ next කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ add කියන එක දෙන්න. දැන් අපිට ඕන gestures එකක් ඇන්දම කෝල් එකක් යන විදිහට හදන්න ඕනි නිසා මෙන්න මේ make a call කියන එක දෙන්න. දැන් මෙතන තියෙන request permission කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ allow කියන එක දෙන්න. දැන් මෙතනට ඔයාලට කෝල් එක ගන්න අවශ්‍ය කෙනාගේ නම්බර් එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ save කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනට ඔයා කැමති නමක් දෙන්න. මම example එකක් විදිහට call කියලා type කරලා මෙන්න මේ save කියන එක දෙනවා. හරි දැන් අපි අලුත් gestures එකක් setup කරගෙන ඉවරයි. අපි දැන් බලමු මේක වැඩ කරනවද කියලා. මේකට ඔයාගේ ෆෝන් එකේ කැමති තැනකට යන්න. ඊට පස්සේ මෙන්න මේ handle එක මේ විදිහට දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට swipe කරන්න. ඉතින් මේක හරිම ලේසි. දැන් ඔයා කලින් draw කරගත්ත gestures එක මෙතනට දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් දීපු number එකට කෙලින්ම call එකක් යනවා. හරි දැන් අපි බලමු මේ විදිහට ස්ක්‍රීන් එක උඩ ඇඳලා ලේසියෙන්ම අපි කැමතිම ඇප්ලිකේෂන් එකක් ඕපන් කරගන්නේ කොහොමද කියලා. මේකට ඔයා ආයෙත් මෙන්න මේ ප්ලස් මාක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට කැමති දෙයක් මේ ස්ක්‍රීන් එක උඩ අදින්න. ඊට පස්සේ මෙන්න මේ next කියන එක දෙන්න. දැන් මෙන්න මේ add කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන launch app කියන එක දෙන්න. ඉතින් ඔයාට මෙතනින් කැමති app එකක් select කරගන්න පුළුවන්. මම දැන් මෙතනින් ටිකක් පහළට ඇවිල්ලා WhatsApp application එක select කරගන්නවා. ඊට පස්සේ මෙතනට ඔයා කැමති නමක් දීලා මෙන්න මේ save කියන එක දෙන්න. දැන් ඔයාට පුළුවන් කලින් වගේම මෙන්න මේ handle එක දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ලේසියෙන්ම swipe කරන්න. දැන් ඔයා කලින් ඇඳගත්ත drawing එක මෙතනට දෙන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් අපි setup කරපු විදිහටම WhatsApp application එක open වෙලා තියෙනවා. ඉතින් මේ app එක පාවිච්චි කරලා ඔයාට ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඔයා try කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව follow and subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක save කරලා ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න.